Hello friends, ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ OBS Studio application එකේ මම පාවිච්චි කරන settings ඔයගොල්ලෝ කියලා දෙන්න තමයි අද වීඩියෝ එක මම ගෙනාවේ. ඉතින් ඔයගොල්ලෝ OBS Studio එක application එක දාගන්න ඕනේ නම් පල්ලේ තියෙන description එකේ link එක දාලා තියෙනවා මම ඒකෙන් ගිහලා download කරගන්න. ඉතින් මම දැන් කතා කරන්නේ streaming ගැන නෙමෙයි screen recording ගැන. ඉතින් අපි යන්න වීඩියෝ එකට. හැබැයි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා මගේ YouTube channel අලුත් කෙනෙක් නම් මේ දැම්ම මගේ subscribe කරලා දැම්ම මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යන්න වීඩියෝ එකට. ඉතින් මම ඉස්සෙල්ලාම OBS Studio එක ඕපන් කරන් ඉන්නවා මෙන්න මේ විදිහට. ඉතින් OBS Studio application එක ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි screen එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ dual mode පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඉස්සෙල්ලාම මෙතන display එක පෙන්වනවා ඇත්තේ. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙන්න මෙතන වම් අත පැත්තේ යට තියෙන scene screen එකේ යට දින plus icon එක click කරලා ඔයගොල්ලෝ ඒකට කැමති name එකක් දෙය ගන්න පුළුවන්. ඉතින් මම මෙතන new කියලා දෙනවා. ඊට පස්සේ මම මෙතන okay කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන සොගස් එක මෙන්න මේ විදිහට plus එකක් දීලා ඔයගොල්ලෝ මෙතන game එක capture කරනවා නම් ඔයගොල්ලෝ game capture කියන එක දෙන්න පුළුවන්. ඉතින් tutorial වගේ නිකන් screen record එකක් කරනවා නම් ඔයාලට display capture කියන එක දෙන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතන display capture කියන එක දෙනවා. ඊට පස්සේ display create a name කියලා දෙනවා. ඉතින් මම ඒකට display capture කියලාම දෙනවා. ඊට පස්සේ මම මේකට okay දෙනවා. ඉතින් ඊට පස්සේ display method එක අහනවා ඔයගොල්ලෝගේ. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙතන automatic කියන එක දාන්න. ඊට පස්සේ display එක අහනවා කියන්නේ ඔයාලා dual mode පාවිච්චි කරනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම dual mode පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට ඔයාගේ record වෙන ඕන display එක දෙන්න පුළුවන්. ඉතින් මම වෙන මොකුත් මෙතන setting හදන්න නැහැ. ඉතින් මෙතන okay දෙන්න තියෙන ඊට පස්සේ ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන දකුණු අත පැත්තේ setting කියන එක control කියන panel එකේ setting කියන එකට යන්න. එතන setting කියන එක දෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන general කියන path එකේ ඔයගොල්ලෝ මුකුත් settings හදන්න දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ යන්න ඕන output කියන method එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන streaming ඉතින් මම screen recording ගැන කතා කරන හින්දා මම මෙතන දෙනවා recording කියන එක. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන standard කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ recording path එක විදිහට ඔයගොල්ලෝ කරන්න පුළුවන් recording setting යටතේ ඔයගොල්ලෝ recording path එක ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝගේ record කරාට පස්සේ record එක stop කරාට පස්සේ ඔයගේ recording එක save වෙන්න ඕනේ තැන. ඉතින් මම save folder එකක් හදලා ඒක දීලා තිනවා. ඊට පස්සේ කරන්න ඕනේ recording format එක. ඉතින් මෙතනදී දෙන්න ඕනේ MP4 කියන එක MKV කියලා කියනවා ඇති ඔයගොල්ලෝගේ. ඒක MP4 කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ video encode එක ඔයගොල්ලෝ දෙන්න ඕනේ. ඔයගොල්ලෝගේ මම Nvidia 8.264 කියන එක දෙනවා. ඔයගොල්ලෝ graphic card එකක් තියෙනවනේ ඒක දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන encode setting වලට යන්න. වෙන මොකුත් recording setting වල ඔයගොල්ලෝ වෙනස් කරන්න යන්න එපා. ඉතින් ඊට පස්සේ encode setting වල ගියාට පස්සේ ඔයාලට rate control එක constant bit rate එක මම මේ විදිහට දීලා තිනවා. ඊට පස්සේ bit rate එක ඔයාලට කැමති කියන්නේ ඔයගොල්ලෝ game එකක් වගේ capture කරනවා නම් ඔයාලට 40000 50000 වගේ bit rate එක දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී bit rate එක 10000 දීලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ preset එක දෙන්න ඔයගොල්ලෝ පෙන්නන නැති මෙන්න මේ fast lowest quality කියන එක. ඉතින් මම මෙතන best quality කියන එක දෙනවා. මොකද මගේ high graphics card එකක් තියෙන හින්දා. ඉතින් ඔයාගේ high graphics card එකක් තියෙනවා නම් ඔයාලට ඒ වගේ දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ tune එක ඔයගොල්ලෝ high quality කියන එක දෙන්න. ඊට පස්සේ multi pass mode එක 2 pass කියන එක දෙන්න. ඊට පස්සේ profile එකත් high කියන එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන apply කියන එක දීලා okay දෙන්න පුළුවන්. ඉතින් දැන් අපි මේකේ තියෙන setting ටික හදලා තියෙන්නේ. ඉතින් මට කතා කරන්න බැරිනවා වීඩියෝ එක ගැන. ඉතින් වීඩියෝ quality එක ගැන කතා කරන්න බැරි වුණ හින්දා දැන් මම ආයෙ යනවා setting වලට. setting වලට ගියාට පස්සේ එතන වීඩියෝ කියලා දිනවා. ඉතින් මේක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ base resolution එක මෙන්න මේ විදිහට මම දීලා තිනවා කියලා පේනවා ඇති. ඉතින් output resolution එකත් ඔයගොල්ලෝගේ monitor එකට ගැලපෙන විදිහට ඔයගොල්ලෝ දෙන්න පුළුවන් ඒවා.
ඊපස්සේ FPS එක ඔයගොල්ලෝ ස්ක්‍රීන් දාගන්න. ඊපස්සේ මෙන්න මේකට ඕකේ දෙන්න ආයි. ඉතින් දැන් මම කතා කරන්නේ ඔඩියෝ සෙටින් හදාගන්න විදිය. ඒ කියන්නේ OBS එකේ ඔඩියෝ සෙටින් හදාගන්න විදිය ඔඩියෝ රෙකෝඩින් වෙන. ඉතින් මම ආයෙමත් control panel එකේ control path එකේ setting කියන option එකට යනවා. ඊට පස්සේ මම මෙතන ආයෙමත් output කියන එකට ගිහිල්ලා recording කියන එකට යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන audio track කියලා එකක් තිබ්බා. අපිට ඕකට කලින් මතක ඇති. ඉතින් මෙතන audio track කියන එකේ ඔයගොල්ලෝ මෙතන tracks 6ක් විතර දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේකෙදී ඔයගොල්ලෝ වෙනම ඔයගොල්ලෝ රෙකෝඩ් කරන එක ඔඩියෝ එක වෙනම ගන්න ඕනේ නම් ඔයගොල්ලෝ මෙතන 2 කියන එකට දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි යන්න ඕනේ ඔඩියෝ කියන සෙටින් එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ global audio device කියන devices කියන පෙන්නනවා. ඉතින් desktop audio එකට මම මෙතන difficult දීලා තියෙනවා. ඉතින් මෙන්න desktop මේ audio 2 කියන එකට difficult දීලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලෝ microphone එක audio එක microphone ඔයගොල්ලෝගේ තියෙන microphone එක දෙන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ microphone එක දීලා තියෙන හින්දා මම එකට මගේ microphone එක select කරනවා. ඉතින් මෙතනත් ඔයගොල්ලෝ වෙන setting හදන්න දෙයක් නැහැ. වෙන setting මුකුත් හදන්න දෙයක් නැහැ. ඉතින් මෙතන apply කියන එක දීලා okay දෙනවා. ඉතින් friends ඔයගොල්ලෝ තේරෙන්නේ ඇති මම පාවිච්චි කරන OBS setting හදාගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මට යන්න කාලේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මම අදට ගිහින් මම US එනවා.